ඔගොල්ලෝ හැමෝම අපේ The Fact YouTube channel එකට ආදරයෙන් පිළිගන්න ගමන් අපි අද කතා කරන්න යන්නේ කන්න හොඳම නැති ආහාර වර්ග 7ක් ගැනයි. පළවෙනි ආහාරය තමයි දියරසීනි. එහෙම නැත්නම් liquid sugar. සෝඩා, පැණි බීම, ස්වභාවික නොවන ජූස් සහ අධික සීනි සහිත පාන වර්ග ඔබේ ශරීරයේ විටමින් සහ ඛනිජ ලවණ ගොඩක් අඩු කරන අතර ඉන්සියුලින් ප්‍රතිරෝධයටත් බලපානවා. ඔබ සෝඩා වලට ගොඩක් ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඒ වෙනුවට පළතුරු විෂ පානය කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ස්ටීවියා, එහෙම නැත්නම් මොන්ක් ෆෘට් මිශ්‍ර පාන වර්ග භාවිතා කරන්න. දෙවෙනි ආහාරය තමයි සැකසූ චීස්. චීස් නිෂ්පාදනවල චීස් අලංගු වනේ 51%කට වඩා අඩු වෙන්නම් ඒවා චීස් ලෙස හඳුන්වන්න බෑ. සැකසූ චීස් වල සාමාන්‍යයෙන් කැනෝලා ඔයිල්, modified starch, whey protein, maltodextrin, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සහ ලුණු අඩංගු වෙනවා. මේවා සෞඛ්‍ය සම්පන්න නැහැ. සෑම වෙලාවකම චීස් තෝරගන්නට පෙර අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා බලන්න. මේවා වෙනුවට සකස් නොකළ blue cheese, aged cheddar, parmigiano වැනි ස්වභාවික සැබෑ චීස් වර්ග තෝරගන්න. මේ චීස් වල ඇති හොඳ බැක්ටීරියා වර්ග බඩවැල් ආශ්‍ය සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වෙනවා. තුන්වෙනි ආහාරය තමයි ප්‍රෝටීන් බාර්. බොහෝ ප්‍රෝටීන් බාර් ටොෆි චොකලට් වලට වඩා නරකයි. ඒවා බොහෝ විට සාදුනු ලබන්නේ සෝයා ප්‍රෝටීන් සහ කේසින් වලින් වල අතර එක බාර් එකක සීනි ග්‍රෑම් 30 සිට සීනි ග්‍රෑම් 47ක් දක්වා අඩංගු වෙනවා. මෙම සීනි ප්‍රමාණයට මෙහි අන්තර්ගත පිෂ්ඨය ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇත්තටම සෞඛ්‍ය සම්පන්න නැහැ. ප්‍රෝටීන් බාර් සාමාන්‍යයෙන් හාල්, ඉරිඟු, මඤ්ඤොක්ක වලින් ගන්නා සිරප් වලින් පැණි රස ගන්වනවා. සමහර ප්‍රෝටීන් බාර් වලට ක්ලෝරින් සංයෝගයකින් සාදන ලද කෘත්‍රිම රසකාරකයක් වන සුක්‍රලෝස් මගින්ද පැණි රස එකතු කරනවා. මෙම ප්‍රෝටීන් බාර් වෙනුවට තඹු බිත්තර, ස්වභාවික චීස් වර්ග, මස් වර්ග කෑමට එකතු කරගන්න උත්සාහ කරන්න. හතරවෙනි ආහාරය තමයි සීඩ් ඔයිල් වලින් හදන ලද මෙයෝනේස්. වෙළඳ පොලේ ලබාගත හැකි සෑම මෙයෝනේස් බෝතලයකම වගේ සීඩ් ඔයිල් එකක් වන සෝයා තෙල් එහි පළමු අමුද්‍රව්‍ය ලෙස ලයිස්තුගත කරලා තියෙනවා. සෝයා ඔයිල් යනු හෙක්සේන් වැනි ද්‍රාවක භාවිතයෙන් සකසන ලද සීඩ් ඔයිල් වර්ගයක්. මේවා ඔමේගා 6 ඉහළ මට්ටමක පවතින අතර එය සෞඛ්‍යයට අහිතකර වීමට ඉඩ තියෙනවා. ඇවෝකාඩෝ ඔයිල්, සීරෝ සීඩ් ඔයිල් වලින් සාදන ලද මෙයෝනේස් ගන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමෙන් වැළකී සිටින්න. පස්වෙනි ආහාරය තමයි රස කළ යෝගට්. අපි මෙතෙදි ගන්න යෝගට් වලින් 90%ක් පමණම පැණි රසයි. මේවා එකතු කළ සීනි. ඒ වගේම මේ යෝගට් වල අයිස්ක්‍රීම් වලට වඩා වැඩි සීනි ප්‍රමාණයක් අඩංගු වෙනවා. තවද කෘත්‍රිම වර්ණක සහ රසකාරකද අඩංගු වෙයි. සීනි එකතු කරගන්නේ නැතුව ග්‍රීක් යෝගට්, මුදවපු කිරි, එහෙම නැත්නම් මී කිරි කන්න උත්සාහ ගන්න. හයවෙනි ආහාරය තමයි සෝයා ප්‍රෝටීන්. සෝයා ප්‍රෝටීන් යනු බොහෝ ආහාරවල දක්නට ලැබෙන ලාභ අධික ලෙස සැකසූ ප්‍රෝටීනයක්. ප්‍රෝටීන් බාර් වල, ප්‍රෝටීන් පවුඩර් වල, ඒ වගේම විවිධ ඩයට් ෂේක්ස් වලත් මෙම සෝයා ප්‍රෝටීන් විශාල වශයෙන් අඩංගු වෙනවා. මේවා ඔබේ බඩවැල් සහ අක්මාවට අහිතකර ලෙස බලපානවා. මස්, බිත්තර, මාළු, සීෆුඩ් සහ ගුණාත්මක දාන වර්ග වලින් අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගන්න. හත්වෙනි ආහාරය තමයි modified starch. එහෙම නැත්නම් නවීකරණය කරන ලද පිෂ්ඨය. modified starch කියන්නේ විවිධ ආහාර වර්ග සෑදීමේදී ලැබෙන අතුරු ප්‍රතිඵලයක්. උදාහරණයක් විදියට විවිධ සමාගම් වලින් කෝන් සිරප් වැනි දේවල් නිපදවන විට මෙම modified starch අතුරු ප්‍රතිඵලයක් විදියට ලැබෙනවා. සාමාන්‍ය පිටිවලටත් වඩා ගොඩක් ලාභ නිසා බොහෝමයක් චිප්ස්, බර්ගර්ස්, කෙචප් වැනි ශනික ආහාරවල මේවා බහුල ලෙස අඩංගු වෙනවා. මේ modified starch සීනි වලටත් වඩා රුධිරයේ සීනි වැඩි කරනවා වගේම ඉන්සියුලින් ප්‍රතිරෝධයත් ඇති කරනවා. ඉතින් අපි මේ ආහාර භාවිතය අඩු කරලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමු. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම අර්ථවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.